කර ඇත. මොකද මේ පාර හරස් කරගෙන ප්ලීස් අපිට යන්න දෙන්න. මේ ක්‍රිස්ටිනා නෝන වෙන්නේ නැති. ඔයාම අප දන්නවද? මං උඹ හොඳට දන්නවා. හැබැයි උඹ දන්නේ මං කවුද කියලා තාම. ෂිට් කතා කරන කැත. ලස්සන්ට කතා කරන්න තිබුණා ලස්සන්ට වැඩ කරන්න ඇයට නා. ඔබට මම මේ කතා කරනවා හොඳ වැඩි. මං හිතන්නේ ඔයා වෙන්නද සත්සරණ කියන්නේ. ඔව් එහෙම හිතාගනින්කෝ. උඹ මෙහෙට ආවේ මතිෂෝ හොයාගෙනනේ. මං ආවේ මතීෂ ගැන ඔයාට කියන්න. මතීෂත් එක්ක මට කමන්නේ මොන නෑකමක් තිබ්බත්. හැබැයි ලංකාවට ආවේ මතීෂෝ හොයාගෙන නම් ආපු අතක් බලාගෙන ඵලයන් යන්න. ඔයා කොහොමද මට එහෙම කියන්නේ? මතීෂ කියන්නේ මගේ හස්බන්ඩ්. ඇත්තද? හස්බන්ඩ් වෙන්න කලින් එයා මගේ බෝයිෆ්‍රෙන්ඩ් උනේ. මොකක්ද ඒ කතාවේ තේරුම? අනික මේ වාහන ඇතුලේ ඉන්න එයාගේ දරුවා. අනේ මේ නිකම් ඵලයන් යන්න. උඹ මෙතන මතීෂේ කරේලෙන් ආවට මන් දන්නවා උඹ කවුද කියලා. රතු අක්ක බංගලාවට ඇවිල්ලා සෙරින් නෝන්ට මොනවද කියන්න තියෙන්නේ? ඒ දවස්වල හෙට්ට මහත්තයා කරපු කීපු දේවල් තමයි බං. රතු අක්ක මට කියලා තියෙනවා. මේ හෙක්ටර් මහත්තයා රතු අක්කලව මොනවද කරගත්තේ? ඇයි බං? මූ සස්සරණ වෙයිස්සුවේ. මොකක්? මේ මම මේ ඔබේ විශ්වාසෙට ඔබට කිව්වට කටේ කෙලබිටක් හෙලනවා නෙමෙයි හොඳද? මම කාට කියන්නද බං? මොකද සබ්සර්නෙස්? ඒක දිග කතාවක් බං. සස්සරණිව නෙමෙයි උස්සන්න හිටියේ. එලා සෙරින් නෝන? එරිමඩ විශ්වනගේ අපිට ඉරේ තමයි යන්න වෙන්නේ. අම්මෝ. හරි එහෙනම් කවුද කියන්නේ? රොනාලිසා මැඩ. හරිසා මැඩ? ඉන්නකොටද? කරෝල වාඩියකට ගියා. අනේ මේ ප්‍රශ්න අහන්න නැතු මෙන්න මේ වරෙන් රතු අක්කව දැන් මෙහෙට එන එක නවත්ත ගන්න ඕනේ නැත්තම් හෙට්ට මහත්තයා කියයි උඹලට ඔයගේ පොඩි ඉඩක්වත් කරගන්න බැරුව මාත් කියලා නිකන් බැනුම් අහකට. නේ මං අන්තිම පාට මේ කියන්නේ මටයි මතීෂටයි පාඩුවේ ඉන්න දීලා ඵලයන් යන්න. මේහන් මං ආවේ මේ ප්‍රශ්නේ හරියට විසඳගන්න. හැබැයි ඔයා එන්නේ මේ විදිහට නම් මට සිද්ධ වෙන ඔයාට විරුද්ධව පොලිසිය යන්න. ඵලයන් පොලිසි. මං පොලිසියට බය නෑ. ගිහලා ඕන දෙයක් කරගනි. හැබැයි ආයි මේ පැත්තේ ආවොත් එහෙම කඩනවා හතර අන්දි. වැරද්ද කරලා තව කට ගහගෙනත් එන ලස්සන. ගිලා. ඇයි? රතු අක්කා ආපහු බංගලාට එන්න ඕනේ නැති වෙයි. ඇයි? හරි. අට බෝල ඇවිලිලා නේද? උන් දෙන්න කේවල වටලව ගනීද? මේ මංගිල බේරන්න. මේ පිස්සු කරලා තු මෙන්න මේ වරෙන් යන්න හැංගි වරෙන්. මේ රතු අක්කා කට ගැහුවට ක්‍රිස්ටිනාගේ මුඩිකයි. ඈ? ඔබ කොහොමද ඒක හරියටම කියන්නේ? බලංකො අර ගෑණිගේ උස ක්‍රිස්ටිනාගේ. යක්කෝ. ක්‍රිස්ටිනා උස වුණාට රතු අක්කා කියන්නේ පාතාලේ ගෑණි.